අම්මගේ ආදරේ පල්ලියේ නුඹ උපන්දා සිත අඩු වෙලාසේ මට කලින් පිරිසිනව දුන්නේ නුඹයි අයිනේ මව්වැකේ මගේ අම්මා නුඹෙන් අම්මා තෙවල් සංකා ඇයි මෙසේ බොහොම ස්තුතියි පර්පල් රේන් සංගීත කණ්ඩායමේ ලොකු ශක්තියක් ලොකු හයියක් තමයි ප්‍රසංග වේදිකාවේ මේ ඔබ වෙනුවෙන් ගීත ගයන්නේ. චාමරගෙන් තව සින්දුවක් අහමුද? මොකද කියන්නේ රසිකයෝ චාමරගේ රසිකයන්ගෙන් තමයි අහන්න ඕන. රයිට්. ඉතින් ඔහු ගාපු හැම ගීතයක්ම ජනප්‍රියයි. ඒ නිසා අපි තෝරගන්නවා තවත් කලාකරුවන් රසක් ඉන්න නිසා තව චාමර ලව්ව තව එක ගීතයක් ගායනා කරනවා. මෙන්න නැවතත් ඔබ වෙනුවෙන් පර්පල් රේන්ජ් අපේ ගායන ශිල්පියා චාමර වීරසිංහ.
චාමර හින්දම වෙහෙසෙන අපේ යෞවනයන්ට මෙන්න බලාපොරොත්තු නැවතත් පොදි බැඳගෙන ඉන්න එපා. ඔබේ රස වින්දනය ඒ විදිහටම තියන්න අපි සූදානම් වෙනවා වසන්ත උදාන ප්‍රසංග වේදිකාවේ ඔබේ ඉල්ලීම මෙන්න නැවතත් Purple Range චාමර වීරසිංහ හොඳයි අයියලා මල්ලිලා නංගිලා අක්කලා ඒ හැමදෙනාම එකතු වෙලා ලස්සන අත්පොඩියක් දෙන්න චාමරට නැවත වතාවක්. හොඳයි ප්‍රේහිතුදින හිතුවතිනි 2014 වසන්ත උදාන සංදර්ශනයේට ඔබ අප දැහන්ගත වෙලා ඉන්න වෙලාවේ මතක් කළ යුතු කාරණයක් තිබෙනවා. මේසා දැවැන්තමය සංගීතමය කාර්යයක් ඉටු කරන්නට එවැගේම එකමුතු තරුණ කැලට ශක්තියක් වුණු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මැතිතුමා සහ එතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් තුෂාර නිරෝෂන් පෙරේරා සහෝයිරා මතක් කළ යුතු වෙනවා. සංවිධායක මණ්ඩලය පුනපුනා ඔවුන්ට ස්තුතිය පුද කර සිටිනවා. මේසා දැවැන්ත කාර්යයක් කරන්නට ඔවුන්ට ශක්තියක් වෙල සංවිධාන ශක්තියට මූල්‍යමය ප්‍රතිපාදනය සපයා දෙමින් විවිධාකාරයේ උදව් උපකාර මෙම වසන්ත උදාන සංදර්ශනය සඳහා ලබා දීම වෙනුවෙන් ඔවුන්ට එතුමාලන්ට හදපිරි ප්‍රණාමය හිමි කළ යුතු වෙනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා විශේෂයෙන්ම මේ දැවැන්ත ප්‍රසංග වේදිකාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු මේ දැවැන්ත වේදිකාව නොපැකිලිව ලබා දෙන්නට පොරොන්දු වෙලා ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම පිළිබඳව විශේෂයෙන්ම එකමුතු තරුණ කැල ඔවුන්ගේ ප්‍රණාමය
ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතාට පුද කර සිටිනවා හිතවතුනි හිතවතියනි. විශේෂයෙන්ම පල්ලේගම ප්‍රදේශය ගැන කතා බහ කරද්දී එකමුතු තරුණ කැල ගැන සඳහන් නොකරම බෑ. එහි සංවිධාන ශක්තිය තුල විවිධාකාර වූ විවිධාකාර සමාජමය සත්කාර කිරීමෙහි ප්‍රමුඛ කාර්යභාරයක් වගකීමක් කරදරාගෙන එකමුතු තරුණ කැල ඔවුන්ගේ හැකි ශක්ති මට්ටමින් ජනතාවට සේවය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් වශයෙන් ඔබ සතුටු විය යුතු කාරණයක් වෙනවා. මේ කලා ශිල්පියා පිළිබඳව කතා බහ කරද්දී වයසින් කුඩා තරුවක් බවට අපි ඔහු හඳුනාගත්තා මීට පෙර වකවානු වලදී. දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියේ සීසන් 5 තරඟයෙන් අවසන් තිදෙනා අතර තරඟ වැදී SMS මනාප මත ජයග්‍රහණය හිමි වුවත් නොවුනත් ඔහුගේ සංගීත ජීවිතයට අතපොත් තබා ප්‍රවීණයෙකු වී හමාරයි. සංගීත අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්නට බලාපොරොත්තු වන ඔහු අලුත්ම කුළුඳුල් ගීත දෙක මීට පෙර මාසයේ එළි දක්වනු ලැබුවා. මල් පිපෙනවලු තුරු අගරුවෙන් හා රෑ අහසට සඳ එනකොට අන්න ඒ ලස්සන ගීත දෙකක් සමගින් විද්‍යුත් මාර්ග සියල්ලම ජය ගනිමින් ප්‍රසංග වේදිකාව ජය ගනිමින් ඔබේ ගමෙන් පායන ආදරණීය තරුව විදියට අපිට ඔහු ගැන ආඩම්බරයෙන් සඳහන් කරන්නට පුළුවන්. එහෙමනම් පල්ලේගම එකමුතු තරුණ කැලෙහි පූර්ණ අනුග්‍රහයෙන් ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන මේ පුංචි තරුව ඔබ හැමගේම උණුසුම් ප්‍රසාදවත් අත් පොළසන් හඬ සමග මෙන්න පිළිගනිමු රමේෂ් ඉසිවර වීරසිංහ. සරසර
හොඳයි ඒ ඔබෙන් සමුගෙන ගිය ආදරණීය පුංචි කලාකරුවා රමේෂ් ඉසිවර වීරසිංහට සාදර අනුග්‍රහය දක්වා සිටියේ පල්ලේගම එකමුතු තරුණ කැල ඔබේ ගමෙන් ඔබේ ප්‍රදේශයෙන් ආදරණීය සංගීත කලාවට හෙට දින පායන දෙවන්තයෙකු ඒ විදිහට වේදිකාවෙන් සමුගරිද්දී මේ ආදරණීය කලා ශිල්පියාට පූර්ණ අනුග්‍රහය දක්වා සිටිනවා දොම්පේ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී මලින්ද ගුණරත්න මැතිතුමාගේ සෙනෙහබර දායකත්වයේ ඇතුවයි මේ ගායන ශිල්පියා අද වසන්ත උදාන සංදර්ශන වේදිකාවට ගොඩවන්නේ සුපිරි සංගීත කණ්ඩායම් වල දශක දෙක තුනක් එහාට ගියාම සුපිරි සංගීත කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය සංගීත කණ්ඩායම් ගණනාවකටම ඔහුගේ ගීපද රචනය තනු නිර්මාණය සංගීත අධ්‍යක්ෂණයෙන් ලස්සන සුන්දර ගීත ගණනාවක්ම කණ්ඩායම් සංගීත කලාවට බිහි වුණ බව ඔබ අපි කවුරුත් දන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය ගායන ශිල්පීන්ට ඔහුගේ ගීත නිර්මාණය වූ බව අපි සඳහන් කරන්නේ මේ කලාකරුවා යුග යුග හද බැඳි ආදරණීය කලාකරුවෙක් විදිහට මතක් වෙන වෙලාවේ කවදත් ප්‍රසංග වේදිකාවේ පෙරලියක් ඇති කරමින් නියම වෛලා කලාව ප්‍රසංගය වේදිකාවට හඳුන්වා දුන් ඒ ආදරණීය ගීතවල ගීත රෑනක අයිතිකාරයා ප්‍රසංග වේලාවට එන්නේ නියම වෛලා කලාව හඳුන්වා දෙමින් සෝමේ ඩෝලේ ගහද්දී සුපුරුදු ගිටාරය ලං කරගෙන වෛලා කලාව වෙනස්ම මගකට ගෙනියමින් ප්‍රසංග වේදිකාව හැඩවැඩ ගන්වන ඔබේ ආදරණීය කලාකරුවා හැම දෙනාගේම උණුසුම් අත්පොලසන් හඬ ලබා දෙන්න මෙන්න බයිලා සෙන්ටි ස්තුතියි සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම ළඟ ළඟම එනවා වාසනාවන්ත වේවා සියලු දෙනාටම ජය වේවා බොහොම සන්තෝෂ